මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ෆිල්ලන් වලට 26 එන කට්ටියට 26 එන කට්ටියට දැන් මම හිතන්නේ යුනිවර්සිටිස් වල ඇප්ලයි කරලා කැම්පස් 6කට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ ඔෆර් ලෙටර්ස් ඔයගලන්ට ආවහම ඔයගල එක එකපාරට ඇක්සෙප්ට් කරන්න එපා. ඒ යුනිවර්සිටිස් තියෙන සිටිස් වල බලන්න මොන වගේ ජොබ් මාකට් එකක්ද තියෙන්නේ කියන එක බලලා මේ කොහොමද වින්ටර් සීසන් එකේ ජොබ් මාකට් එක කොහොමද සමයක වින්ටර් මේ ජොබ් මාකට් එක කොහොම සමයක ජොබ් මාකට් එක කොහොමද කියලා බලලා ඇක්සෙප්ට් කරන්න. මොකද මෙහි ගොඩක් වෙලාවට ජොබ් හොයාගන්න ඇත්තටම අමාරුයි. කොහොම හරි කට්ටිය එනවා ඇවිල්ලා ස්ට්‍රගල් වෙනවා ජොබ් එකක් නැතුව. මොකද ප්‍රධානම දේ අපිට ඉන්කම් එකක් තියෙනවනේ මෙහි රටකට ආවහම සර්වයිව් වෙන්න ඇත්තටම ඉගෙන ගන්නවා වගේම. එතකොට මෙහි ප්‍රධානම බැරිය එකක් තමයි ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඕනේ. ජොබ් තිබ්බත් යන්න බෑ ෆිනිෂ් ලැන්ග්වේජ් එක නැතුව. එතකොට ඉතින් අපි බලන්න ඕනේ ෆිනිෂ් ලැන්ග්වේජ් එකත් නැතුව කොහොමද ජොබ් එක හොයාගන්නේ, මොන සිටිස් වල ජොබ් තියෙන්නේ. මොකද සමහර සිටිස් තියෙනවා මුළු අවුරුද්දම ජොබ් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ මොකද වෙන සිටි වලට තමයි යන්නේ ජොබ් කරන්න. එතකොට ඉතින් ඔයා එකපාරට ඇවිල්ලා තව ආයෙත් තව සිටි කරන කෙනා ඔයා ඒක මේ දන්නේ නැතුව යන්නත් බෑ. එතකොට ඒ කියන්නේ මම කියන්නේ ඔය ඔෆර් ලෙටර් ඇක්සෙප්ට් කරන්න කලින් ඒ යුනිවර්සිටි තියෙන සිටි එකේ ලංකාවේ කවුරු හරි කන්ටැක්ට් කරගෙන ඒ සිටි එක ගැන හොඳට දැනගෙන යන්න කියන එක තමයි මම කියන්නේ. රෙඩි වෙලා යන්න කියන එක තමයි මම කියන්නේ ඇත්තටම. මොකද ඔයා එතකොට හැමදේම දැනගෙන යනවා කියන්නේ එතකොට මේ වැඩේ ලේසි ඇත්තටම. එතකොට ඔයා දන්නවා ලැප්ලෑන්ඩ් වල මොන වගේ මාකට් එකක් තියෙන හෙල්සින්කි වල කොහොමද මාකට් එක. එතකොට ඔයා දැනගෙන ගියාට පස්සේ ඔයා දන්නවා ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන එක ඇත්තටම. මේ එන කට්ටිය බලාගෙන ඔෆර් ලෙටර්ස් ඇක්සෙප්ට් කරද්දී හරියට බලලා කෙයාෆුලි රිසර්ච් එක කරලාම ඇක්සෙප්ට් කරන්න කියලා තමයි මම කියන්නේ ඔයගලන්ට.